Who's speaking? හෙලෝ හවුද? මේ අර රූකඩ සංදර්ශන ඒගොල්ලෝද? ඔව් නෝනා. මට රූකඩ සංදර්ශනයක් මේවා කරගන්න කියලා කතා කරේ. සංදර්ශනය කරන්න ඉන්නේ කොහෙද? අපේ බංගලෝ එකේ තමයි තියන්න ඕනි මේ සංදර්ශනේ. කොහෙද බංගලාව ඉන්නේ? බංගලාව කොළඹ සොයිසපුරේ. එහෙමද? සංදර්ශනයක් දවස් ගාන තමයි කරන්නේ. දවස් 7ක ෂෝ එකක්. ඒ කියන්නේ මගේ උපන්දිනය එනවා. ඒකට දවස් 7ක ෂෝ එකක් කරන්න ඕනි ඔයගොල්ලෝ. එහෙමනේ. මේ ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද මට සිංහල අමාරුයි කතා කරන්න? අනිවාර්යයෙන්ම මට ඉංග්‍රීසි දන්නේ දන්නේ නැද්ද? මට හරි සිංහල තේරෙන්නේ නැහැ එකයි බැලුවේ. මට වැඩි හොඳ සිංහල කතා කරන්නේ. කමන්නේ අපි සිංහලෙන් කතා කරමු. දවස් 7 ෂෝ ගන්නේ. දවස් 7 ඔයාලට දවසකට කීයක්ද ඕනි කිව්වේ? අපි 20000ක් අය කරනවා. හත්තිලව්වේ. ඔව්. දැන් දෙකමාර ෂෝ එකට යනවා. අපි එන අතරිනාගේ ආහාර පාන දෙන්න ඕන. කවුද දෙන්න ඕනි? ඔය මිස්ලා. සල්ලිත් දීලා කෑමක් දෙන්න ඕන. ඔය ඇරෙන්ජ්මන්ට් තමයි දෙන්න ඕන. හරි. මොනවද කන්නේ? කියන්නේ ඔයගොල්ලෝ මොනවද කන්න ඕනි? තුන් වේලටම නිකම් පාන් කිඹුල බනිස් රොටි වගේ කමන්නේ නැහැ නේද? බත් තමයි ඕන. කියන්නේ ඔයගොල්ලන්ට ෆ්‍රයිඩ් රයිස් හදලා එහෙම දෙන්න ඕනේ නැහැ නේද? කමන්නේ සාමාන්‍ය විදිහට ඇති අපිට නෝනා කන විදිහට කමන්නේ. මොකද්ද? නෝනා කන විදිහට දුන්නම හොඳයි. අපි නම් ඉතින් කන්නේ හැම් බේකන් ඒව කමන්නේ නැද්ද? ඒක උනන කමන්නේ දෙනවා. එතකොට හරි කෑම බීම ජූස් මොන හරි ඕනිද? ඔව් ඕන. මොකද්ද? ඩ්‍රින්ක් එක. කියන්නේ මට තේරෙන්නේ නැහැ මේ මහත්තයා මොකද? ඩ්‍රින්ක් එක ඕන. මද්දගේ. ඉතින් ඕක බැරියේ පස්සේ. මට කියනකො එතකොට 20000යි. ඔව් 20000යි. හරි. ලයිට් දෙන්න ඕන, සවුන්ඩ් දෙන්න ඕන. ස්ටේජ් එකත් අපි දෙන්න ඕනිද? ඔයවා දෙන්න ඕන. ඒවා දෙන්න ඕන. ඉතින් ඔක්කොම අපි දෙන්න ඕනිනේ. ඔව් නෝනා. නැතුව බෑනේ. ඕගොල්ලෝ මොනවද කරන්නේ ඇවිල්ලා? අපි ෂෝ එකකට අපි දෙන්නේ. ඒත් රූකඩත් අපි දෙන්න ඕනිද? රූකඩ අපි කියනවා. දැන් මෙහෙමයි දැන් මගේ පිටරට යාළුවෝනි එන්නේ දැන් මෙහෙට. බැරිද ඉංග්‍රීසියෙන් මොකක් හරි එකක් පොඩි කෑල්ලක් ප්ලාස්ටික් කරගන්න? අනේ ඒක කරන්න බැරි. පරිවර්තකෙක් දාන්න කවුරු හරි. ඉංග්‍රීසියෙන් පොඩි කෑල්ලක් කරා නම් මට ඒගොල්ලන් ගොඩක් එන්ජොයි කරයි ඒක. එහෙමද? ඉංග්‍රීසි දන්නේ නැහැ නේ. ඉතින් මා දන්න එකක් ඈ. නෑ මං කිව්වේ මම එහෙමනම් මං කියන්නේ අපි චරිතයක් දෙන්නම්. ඔය මිස් එක ඉංග්‍රීසියෙන් කියන්න. හරි. මොකද ගෑනු චරිතයක්ද පිරිමි චරිතයක්ද? ගමේ ගෑනු කෙනෙකුට චරිතයක් දෙන්න. ගුඩ්ඩානේ. ඒක හොඳයි. එතකොට දැන් මම තමයි ඒකට මේව මට ගැමි වොයිස් එකක් එයිද මම මේ කොළඹ ඉඳලා. ඔකෝ නැත්තේ ඊයේ. ඔබ යනකොට එනවා. එතකොට කවුද නටවන්නේ? මම්ම නටවගෙනද කරගන්නේ කියලා? අපි නටවන්න. අනේ වැඩි හරියයි නේද මේ? අනේ මන් දන්නේ නැහැ ඉතින් මිස්කි අපි මේ වැඩ කරලා තියෙන්නේ. මේ ඔයා ඔය රූකඩ කවි එහෙම කියනවද? කවි කියනවා, සින්දු කියනවා, නටනවා. අනේ චූටි කැලක් කියන්න පුළුවන්ද මට කොයි වගේද කියලා බලා ගන්න. මම ගන්නේ මේ කරකර බන්දාලා බබා නබබොදොයා කියන්නේ ලෙව්වා ආදර අම්මා අදපන් ලුසියදොර ජාඩි කඩේ ජොරා මම කවුද? ඒව කොමිට් ඒවා නේද? එතකොට මේ කැනි සීරියස් යන කවි මොනවද තියෙන්නේ? කන්දලේ දෙන්න දෙපරේ දක්කනවා. හරිද? ඔය වගේ මේ ඉංග්‍රීසි එකකුත් තියෙනවා. You're married lovely lady. අල්තිනවද? ලස්සනයි. මට නම් ඔය ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැති වුණාද? අසලින් දන්න මම ඕවා. ඒක ඒ තාලෙටම තියෙනවනේ. කවුද දන්නේ ෆස්ට් හදලා තියෙන්නේ? ලංකාවේද ඉංග්‍රීසි වලින්ද දන්නේ හදලා තියෙන්නේ නේද? ලංකාවේ හදපුවා තමයි ඉංග්‍රීසියෙන් හදලා තියෙන්නේ. Twinkle. අර ඒක දන්නවද Twinkle? Twinkle විතර. එතකොට මං කතා කරගන්න කොහෙද දෙන්න ඕනේ එතකොට? දුර පාරේ යක්කල් හන්දියට ඇවිල්ලා දෙකේ කණු පහු කරලා අහන්න රූකඩ නටන බඳු වලලා ගියාල කොයිද කියලා. නටන බඳු. රූකඩ නටන. හොඳට නටන්න පුළුවන් නේ? පුළුවන් මට. මන් නටන්නේ නැතුවට ඒක කවුරු නටන්න බෑ. දැන් වයස කීයක් වගේද? මට 54ක් වෙනවා. 50 මං හිතුවේ මේ 22ක විතර කොල්ලෙක් එක්ක කතා කරනවා කියලා. ඔයාලා කීයද වයස? මට 48යි. ඒ දවස්වල හම්බුණා අපි දැන් විවාහ වෙන්නත් තිබුණා ඈ. අනී බොරු. දැන් ඔයා එනවද කොහොමද කියන්නකො වැඩේ? මට භාගයක් ගන්න ඕනේ ගෙදරට ඇවිත් ඇඩ්වාන්ස්. බඩු ප්‍රවාහණය කරන්න ඕනේ, කෑම බීම දෙන්න ඕනේ, සිසිල් දීලා දෙන්න ඕනේ, සාම් දෙන්න ඕනේ, ආහාර පාන දෙන්න ඕනේ, ලයිට් දෙන්න ඕනේ. ඉතින් අපිට මොනවද එතකොට තියෙන්නේ? මම කරන්නේ මගේ රස්සාව. මම මෙහෙම කරන්න මේ වගේ එකක් අපි කරමු. ඔයාට කන්න බොන්න දීලා, ස්ලේට් දීලා ඔක්කොම මේව කරන්නම්. ඔයාට නිකන් ඇවිල්ලා රූකඩ නටවල යන්න බෑ. එහෙම පුළුවන් අපිට පෙන්න වෙන්න ඉන්නවනේ අර ගන්න. හරි මං ඇවිල්ලා කතා කරගන්නම්කො එහෙනම්. හවුද දෙන්නේ? මං කියන්නම් ආයි කෝල් එකක් දීලා. අනේ එහෙම බෑ බොරු කාරියා. මොකද්ද? ඔයා බොරු කාරියා. කොහෙද යන්නේ?
අංකල් චුට්ටක් ඉන්නකෝ. ඔව්. නේ? අර බඩක් කියන්නද? ඈ? අපි කතා කළේ හිරු FM එකෙන්. මිස් ආදින වීඩියෝ කාරියෙක් වගේ. වල අර සන්තෝෂයි මිස් කතා කරලා Who's speaking? ආදි මේ රාජසපා මම ලක්දිවති නිසා. හරි මේ රාජසපා හිරු Who's speaking අංශයේ ඉදිරිපත් කිරීමක්